Hi guys. ඉතින් ඔයාලත් කැමතිද මෙන්න මේ වගේ ලස්සනම ලස්සන YouTube thumbnail එකක් ඉතාමත් කෙටි කාලයක් තුරදී මෙන්න මේ AI භාවිතා කරලා නිර්මාණය කරගන්න. ඉතින් ඔයාලට අද මේ වීඩියෝ එක හරහා මම කියලා දෙනවා කොහොමද ලස්සනම ලස්සන YouTube thumbnail එකක් මෙන්න මේ Google Gemini AI tool එක භාවිතා කරලා නිර්මාණය කරගන්න කියලා. එහෙමනම් අපි වැඩි කතා නොකර වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද ලස්සනම ලස්සන YouTube thumbnail එකක් ඉතාමත් කෙටි කාලයක් තුලදී ඩිසයින් කරගන්න කියලා. ඉතින් මං ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ Google Gemini කියන AI tool එක භාවිතා කරලා thumbnail එකක් ඩිසයින් කරගන්න විදිහ. ඔයාට පුළුවන් මෙන්න මේ Google Gemini කියන tool එකට එන්න. ඔයාට හැකියාවක් තියෙනවා Google එකට ගිහිල්ලා Google Gemini කියලා search කරලා ඒ හරහත් ඔයාට පුළුවන් site එකෙන් Google Gemini එකට එන්න. එහෙම නැත්නම් ඔයාට හැකියාවක් තියෙනවා Google Play Store එකට ඇවිල්ලා මෙන්න මේ විදිහට Google Gemini කියලා search කරගෙන ඔයාට පුළුවන් මෙන්න මේ application එක download කරගන්න. ඒ ඩවුන්ලෝඩ් කරගෙන ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට මෙන්න මේ ඕපන් බටන් එක ටච් කරලා මේ Gemini app එක ඕපන් කරගන්න. ඉතින් Gemini app එක ඕපන් කරගත්තට පස්සේ මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී ඔයාට Google එකෙන් log වෙන්න කියලා આવොත් ඔයාට පුළුවන් ඔයාගේ Gmail එකක් select කරලා දීලා මෙන්න මේ Gemini එකට login වෙන්න. එහෙම login වුණාට පස්සේ මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. හරි අපි දැන් බලමු කොහොමද අපි thumbnail එක design කරගන්නේ කියලා. හරි ඔයාට පුළුවන් මෙන්න මේ search bar එක ටච් කරලා ඔයාට හදාගන්න අවශ්‍ය කරන ඩිසයින් එක මෙන්න මෙතනට ලබා දෙන්න. මෙතන සිංග්ලිෂ් වලින් ඔයාට ටයිප් කරගන්න පුළුවන්. හරි මම මෙන්න මේ විදිහට මෙතන ටයිප් කරගන්නවා. හරි මෙතන මම මෙන්න මේ විදිහට ටයිප් කරගෙන තියෙනවා. ඉතින් මම සිංග්ලිෂ් වලින්ම තමයි මෙතන ටයිප් කරගත්තේ. ඔයාටත් පුළුවන් සිංග්ලිෂ් වලින්ම ටයිප් කරගන්න. ඉතින් මම මෙතන ටයිප් කරලා තියෙනවා හායි මට YouTube thumbnail එකක් ඩිසයින් කරගන්න ඕනි. මම කරන්නේ Google Gemini එකෙන් ලස්සනම ලස්සන YouTube thumbnail එකක් ඩිසයින් කරගන්නේ කොහොමද කියලා මගේ audience එකට කියලා දෙන එක. මට ලස්සන YouTube thumbnail එකක් ඩිසයින් කරලා දෙන්න පුළුවන්ද? size එක මම දාලා තියෙනවා මෙතන 16:9 කියලා. ඉතින් YouTube thumbnail size එක ඔයාලට මෙතනට ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතනට කියන්න YouTube thumbnail size එකෙන් හදන්න කියලා. එතකොට මෙයා ඒ size එක අරගෙන හදනවා. එතකොට මෙන්න මේ size එකකින් ඔයාට පුළුවන් උපරිමයෙන් thumbnail එක හදන්න. සිංහල අකුරු හරියටම බලන්න. දැන් මට මගේ design එක එවන්න. ඉතින් මෙතන ඔයාට පුළුවන් ඔයාට මේ thumbnail එක design කරගන්න ඕනි විදිහේ විස්තර ටික මෙතනට ලබා දෙන්න. දැන් මම මෙතන කරන්නේ ඔයාලට Google Gemini AI tool එක ගැන කියලා දෙන වීඩියෝ එකක් තමයි කරන්නේ. එතකොට මේ වීඩියෝ එකට අදාළව thumbnail එකක් තමයි මම මෙයාට කිව්වේ මෙතනින් design කරලා දෙන්න කියලා. ඉතින් ඔයා කරන්නේ වෙන දෙයක් නම් ඔයා කරන්නේ මොකක් හරි WhatsApp ගැන අප්ඩේට් එකක් ගැන නම් එහෙම නැත්නම් මොනවා හරි ටෙක් ප්‍රොඩක්ට් එකක් ගැන රිවිව් කරන එක නම් ඒ වගේ මොනවා හරි ඔයා කරන දේ ගැන මෙතන ඔයාලට ඒ විස්තර ටික දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ thumbnail එකේදී දාන්න ඕනි විස්තර ටික. එතකොට මෙතන සඳහන් කරන්න පුළුවන් ඔයාට මොනවා හරි දෙයක් මොනවා හරි අයිකන් එකක් ඇතුළත් කරන්න ඕනි නම් ඒ වගේම ඔයාට මෙතනින් ඔයාට ඔයාගේ ෆොටෝ එකක් උනත් ඇතුළත් කරගන්න පුළුවන්. ඔයාගේ ෆොටෝ එකක් ඇතුළත් කරගන්න පුළුවන් මෙන්න මේ ප්ලස් අයිකන් එක ටච් කරන්න ඕනි. ඒ ප්ලස් අයිකන් එක ටච් කරලා ඔයාට පුළුවන් ඔයාගේ ෆොටෝ එකක් ගැලරි එකෙන් දෙන්න. ඒ ගැලරි එකෙන් දුන්නට පස්සේ ඔයාගේ thumbnail එකට ඒ ෆොටෝ එකත් ඇතුළත් වෙනවා. ඉතින් මම මෙතන මගේ ෆොටෝ එකක් ඇතුළත් කරගන්නේ නැතුව තමයි මම මේ thumbnail එක ඩිසයින් කරගන්නේ. හරි. ඉතින් ඔයාටත් පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ ඩිසයින් එක, ඒ කියන්නේ ඔයාගේ thumbnail එක හදාගන්න ඕනි විදිහේ විස්තර ටික ලබා දෙන්න. ඒ ලබා දීලා ඔයාට පුළුවන් මෙන්න මෙතන ඔයාට පේනවා ඇති යටින් past කියලා තියෙනවා. මේක ටච් කරගන්න. මේක ටච් කරලා ඔයාට පුළුවන් මෙතන thinking කියන එක හෝ pro කියන එක ලබා දෙන්න. මම මෙතන thinking කියන එක ලබා දෙනවා. ඒ ලබා දීලා ඔයාට පුළුවන් මෙන්න මේ send button එක ටච් කරන්න. මේක ලබා දුන්නට පස්සේ ඔයාට පේනවා ඇති මෙන්න මේ විදිහට අපේ YouTube thumbnail එක generate වෙනවා. අපි ටික වෙලාවක් බලන් ඉමු කොහොමද අපි thumbnail එක design වෙන්නේ කියලා. ඉතින් ඔයාට පේනවා ඇති මෙන්න මේ විදිහට ඔබේ YouTube වීඩියෝ සඳහා මම නිර්මාණය කළ YouTube thumbnail එක මෙන්න කියලා මෙන්න මේ විදිහට ඔයාලා විස්තරයක් දාලා තියෙනවා. හරි ඔයාට පේනවා ඇති අපිට මෙන්න මේ විදිහට ඉතාමත් ලස්සන thumbnail එකක් මේ AI tool එක හරහා ලබා දීලා තියෙනවා. ඉතින් ඔයාට පේනවා ඇති මෙන්න මේ විදිහට ඉතාමත් ප්‍රොෆෙෂනල් මට්ටමේ ඩිසයින් එකක් තමයි අපිට මේ AI tool එකෙන් ලැබිලා තියෙන්නේ. ඔයාටත් පුළුවන් මෙන්න මේ වගේ ලස්සනම ලස්සන YouTube thumbnail එකක් මේ Google Gemini එක තුලින් නිර්මාණය කරගන්න. ඉතින් ඔයාට හැකියාවක් තියෙනවා මෙන්න මේ වගේ YouTube thumbnail එකක් සිංග්ලිෂ් වලින්ම ටයිප් කරලා නිර්මාණය කරගන්න. මෙතන ඔයාට ඉංග්‍රීසි දැනුමක්වත් එහෙම නැත්නම් graphic design දැනුමක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට පුළුවන් මෙන්න මේ වගේ ප්‍රොෆෙෂනල් මට්ටමේ
ඩිසයින් එකක් මෙන්න මේ Google Gemini එක තුළින් ඉතාමත් කෙටි කාලයක් තුළදි නිර්මාණය කරගන්න. මෙතන ඔයාට මේ තම්නේල් එකේ මොනවහරි වෙනසක් කරගන්න ඕනි නම් ඔයාට පුළුවන් මෙතන නැවත මෙන්න මේ සර්ච් බාර් එකේ ටයිප් කරගන්න. එතන ටයිප් කරලා ඔයාට පුළුවන් මේ වෙනස් වෙන්න ඕනි දේවල් ටික මෙයාට කියන්න. ඒ කිව්වට පස්සේ මෙයා ඒ දේවල් හදලා නැවත අලුතින් තම්නේල් එක අපිට ඩිසයින් කරලා දෙනවා. ඒ නිසා ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාගේ YouTube වීඩියෝස් වලටත් මෙන්න මේ තම්නේල් භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා ඔයාට දැන් මහන්සි වෙන්නේ නැතුව මේ ටූල් එක හරහා ඔයාගේ තම්නේල් එකත් ඉතාමත් ඉක්මනින් නිර්මාණශීලීව ඩිසයින් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි, මේ වීඩියෝ එක හරහා මෙන්න මේ දේවල් ටික තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. මං හිතනවා මේ වීඩියෝ එක හරහාත් යම් කිසි දෙයක් ඔයාලා ඉගෙන ගන්න ඇති කියලා. එහෙම ඉගෙන ගත්තා කියලා හිතනවා නම් ඔයාට පුළුවන් නොදන්න යාළුවන්ටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ඔයාට පුළුවන් මෙන්න මේ වගේ වීඩියෝස් දිනපතා නරඹන්න මගේ channel එක subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න. හරි, එහෙමනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට මේ වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.